dreamers, welcome back to my YouTube channel. ඕන ඉතින් අද අරගෙන ආවේ මම ඉංග්‍රීසි වලට වැඩ කරේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතාවක් නොකර වීඩියෝ එකට ගිහින් බලන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. අපි මුලින්ම කතා කරමු ඉංග්‍රීසි පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොයි වගේද කියලා. ඉංග්‍රීසි පේපර් එක ගත්තොත් ඉස්සෙල්ලාම ටෙස්ට් 1 එකේ ඔයාලට මෙන්න මේ විදිහට පික්චර්ස් ටිකක් දීලා ඒක ෆිල් කරන්න තමයි එන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් එතන අර මේ වචන ටික තමයි අපි දැනගන්න ඕනේ. එතකොට අපිට පික්චර් එක දිහා බලාගෙන ඒකට ලකුණු 5න් 5ම ගන්න පුළුවන්. ඉතින් ඒක නම් ඇත්තටම ලේසි. ඒක ඔයාලා හැමෝටම ලකුණු 5න් 5ම ස්කෝර් කරන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 2 එකේ මෙන්න මේ වගේ හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. එතනත් අපිට බකට් එකක් ඇතුලේ වචන ටික දීලා තිනවා ගොඩාක් වෙලාවට. ඉතින් අපි ඒකෙන් තෝරලා අපේ ලෙටර් එක අදාළ තැනට දාන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලට ඩික්ටේෂන් ඒ වගේම වොකැබුලරි දැනුම අවශ්‍යයි. ඉතින් ඒ ටිකෙන් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 3 එකට මෙන්න මේ වගේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් තමයි තියෙන්නේ. එතනත් ඔයාලට බකට් එකක් ඇතුලේ වචන ටිකක් දීලා තියෙනවා. එතන එක්ස්ට්‍රා වර්ඩ් එකක් තියෙනවා. ඉතින් අපිට මේකත් හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලේ බකට් එක ඇතුලේ තියෙන වචන වල තේරුම් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට හරි හිස්තැන් පුරවද්දී අපිට තියෙන ට්‍රික්ස්. ඒ ට්‍රික්ස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් තියෙනවා නම් එකට පස්සේ අනිවාර්යයෙන්ම සිංගියුලර් නවුන් එකක් තමයි එන්නේ. ඇන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න වචනයක් තමයි තියෙන්න ඕනේ. එන්නේ ඒ වගේ ට්‍රික්ස් ටිකක් දැනගෙන හිටියොත් අපිට ඔය පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකත් ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද ඒක පික්චර් එක දිහා බලාගෙන ඒකේ තියෙන වචන වලට අදාළව හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ. ඒ නිසා පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකේදීත් ඔයාලට අනිවාර්යයෙන්ම ලේසියෙන් ලකුණක් ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 4 එකේ මෙන්න මේ විදිහට ආයෙත් හිස්තැන් පුරවන්න තියෙන්නේ. එතනත් තියෙන්නේ අර විදිහට බකට් එකක් ඇතුලේ ඔයාලට වචන ටිකක් දීලා තියෙනවා. ගොඩක්ම ටෙස්ට් 4 එකට ඉන්නේ ප්‍රිපොසිෂන්ස්, කන්ජන්ක්ෂන්ස්, ඒ කියන්නේ සම්බන්ධකාරක පද, නිපාත පද එන්නේ වගේ දේවල්. ඒ කියන්නේ after මෙන්න මේ වගේ but, and, or, if ඒ වගේ දේවල්. එතකොට ඔයාලට එතෙන්දී ඒක පුරවන්න ප්‍රිපොසිෂන්ස් නොලෙජ් එක ඕන වෙනවා. ඉතින් මේ ටෙස්ට් 4 එකේදීත් ඔයාලට වැඩිපුර ලකුණක් ස්කෝර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 5 එකේදී එන්නේ ඔන්න ඔය වගේ පැරග්‍රාෆ් එකක් දීලා ටේබල් එකක් ෆිල් කරන්න. ගොඩාක් වෙලාවට ටෙස්ට් 5 එකේදී ඕක තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒකෙදී අපි මේ පැරග්‍රාෆ් එකේ තියෙන අමාරු වචන වල සිංහල තේරුම දැනගෙන ඉන්න ඕන. ඒ වචන වල අදහස දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපිට ටේබල් එක පුරවන්න ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් මේකටත් ඔයාලගේ අර ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ඩික්ටේෂන් වගේ අන්න ඒ නොලෙජ් එක තියෙන්න ඕන. ඉතින් මේකටත් ලේසියෙන් ලකුණු 5ක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ටෙස්ට් 6 එකේදී ඔයාලට රයිටිං ඇක්ටිවිටි එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය වගේ නෝට් එකක් ලියන්න. මේක රයිටිං ටෙස්ට් එකක්. ඉතින් මේකෙදී ඔයාලට කරන්න තියෙන්නේ යාලා දීලා තියෙන නෝට් එක හෝ නෝටිස් එකට අනුව අපි ලියන්න. ඉතින් ඒක ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. ඔයාලා දන්නවා ඉතින් ගොඩක් දෙනෙක් නෝටිස් කියලා උඩින් ලියලා යාලා වචන සංඛ්‍යාවක් දීලා තියෙනවා. යූස් කරන්න කියලා එක්ක වචන 40ක් හෝ 50ක් අතර එක්ක 50ක් හෝ 60ක් අතර. ඉතින් අපි මේ ලිමිට් එක තියාගෙන ලියන්න ඕන. ඒක වැඩි වුණොත් එහෙම අපේ ලකුණු කපන්න තියෙන ඉඩ වැඩිහි. ඉතින් මේක ලියද්දී එයාලා දීලා තියෙන දේවල් අපි ෆලෝ කරන්න ඕනේ. ඉතින් ඒවට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඉතින් නෝටිස් එකත් අනිවාර්යයෙන්ම අපිට ලකුණු 5න් 4ක් විතර ගන්න පුළුවන් ටෙස්ට් එකක් තමයි නෝටිස් එක කියන්නේ. ටෙස්ට් 7 එකේදී ආයමත් කරන්න තියෙන පැරග්‍රාෆ් එකක් දීලා අන්ඩර්ලයින් කරන්න. ඉතින් මෙතන ඉංග්‍රීසි බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී අපිට ටෙන්සස් දැනුම අවශ්‍යයි, සිමිලර් වර්ඩ්ස්, රයිම් වර්ඩ්ස්, ඒ වගේම ප්‍රිපොසිෂන්ස්, කන්ජන්ක්ෂන්ස් එන්නේ ඒ වගේ දේවල් ටික අපිට ඕන වෙනවා මේක කරන්න. ඉතින් මේකත් අපිට ලකුණු ටිකක් ස්කෝර් කරන්න අමාරුයි. නමුත් මේක අන්ඩර්ලයින් කරන්න තියෙන එකෙන් පැරග්‍රාෆ් එක කියවලා තේරුම් ගත්තොත් අපිට මෙතෙන්දි ලකුණක් ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 8. ඉතින් ඉංග්‍රීසි පේපර් එකේ පාර්ට් 1 එකේ ලාස්ට් ටෙස්ට් එක තමයි ටෙස්ට් 8 කියන්නේ. අනිවාර්යයෙන්ම ටෙස්ට් 8 එකට මෙන්න මේ වගේ පැරග්‍රාෆ් රයිටින් එකක් තමයි ලියන්න දෙන්නේ. ඉතින් මේකෙදී වචන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ ලිමිට් එකට ලියන්න ඕන. ඒ වගේම එයාලා දීලා තියෙන ඉඩකඩ අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් වෙන්න ඕන. වචන 50ක් නම් වචන 50ක්, 60ක් නම් 60ක් ලියන්න ඕන. ඉතින් ඔයාලට මෙතනදීත් එයාලා පැරග්‍රාෆ් දෙකක් දෙනවා. ඉතින් අපිට මේ දෙකෙන් කැමති එකක් තෝරගෙන ලියන්න පුළුවන්. එතන අපිට chance එකක් තියෙනවා. ඉතින් මම නම් කියන්නේ ඔයාලට මෙතනින් වැඩිපුරම පුළුවන් දේ තෝරගෙන ලියන්න කියලා.
ඉතින් ඔයාලට මෙතෙන්දි වාක්‍ය 5ක් විතර ලිව්වහම අනිවාර්යෙන් වර්ඩ්ස් ප්‍රමාණය කියන්නේ වර්ඩ්ස් 50 ෆුල් වෙනවා. ඉතින් ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. ගොඩාක් වෙලාවට අමාරු එකක් එන්නේ නැහැ. ලේසි එකක් තමයි එන්නේ. ඉතින් අපි එදිනදා භාවිතා කරන වචන දාලා අපිට මේක ලියා ගන්න පුළුවන්. ඉතින් මම මේක පැරග්‍රාෆ් රයිටින් එක ප්‍රැක්ටිස් කරේ. මම කොහොමත් සතියේ එක සැරයක් වගේ අපේ ක්ලාස් එකේ පැරග්‍රාෆ් ලියනවා වෙනම පොතක. ඉතින් මම ඒක ලියලා තමයි මට වචන ටික පුළුවන් උනේ. ඔන්න ඔය විදිහට තමයි මට පැරග්‍රාෆ් රයිටින් එක ලියා ගන්න පුළුවන් උනේ. මෙන්න මේ වගේ ඔයාලත් පුළුවන් වෙලාවක් හම්බුනොත් අනිවාර්යෙන් පැරග්‍රාෆ් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඒක ලොකු දෙයක් නැහැ. ඔයාලට කොහොමත් එන්නේ සිම්පල් මාතෘකාවක් තමයි ඔයාලට දෙන්නේ එක ලියන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා ටෙස්ට් 1 එකට ලකුණු 40 ලකුණු 35ක් විතර ස්කෝර් කරොත් ඔයාලට සෙකන්ඩ් එකේදී ගන්න ලකුණෙන් අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු part 2. ඉතින් ඉංග්‍රීසි පේපර් එකේ part 2 කියන්නේ ගොඩාක් දෙනෙක් අමාරුයි කියන එකනේ. ඉතින් මෙතෙන්දී අපිට ඉංග්‍රීසි වල සම්පූර්ණ දැනුම අත්‍යවශ්‍ය වෙනවා මේක කරන්න. එහෙනම් අපි මේකට ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියලා කතා කරමු. ටෙස්ට් 9 එක. ඒ කියන්නේ part 2 එකේ පළවෙනි ටෙස්ට් එක. ඉතින් ඒකෙදිත් ඔයාලට මෙන්න මේ විදිහටම හිස්තැන් පුරවන්න තියෙන්නේ. ඒ කියන්නේ එයාලා වචන 3ක් දෙනවා. වචන 3න් හිස්තැන් පුරවන්න තියෙන්නේ. මෙතන යන්නේ එකම වගේ වචන ටිකක්. ඒ කියන්නේ මෙතනට ඕන අර adjective, adverbs එන්න ඒ වගේ දැනුම තමයි මෙතෙන්දී ඕන. ඉතින් ඒක නම් ඔයාලට ටිකක් ලේසියෙන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ටෙස්ට් 10 එකේදී මෙන්න මේ වගේ හිස්තැන් පුරවන්න තමයි ආයමත් දෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ටෙන්සස් දැනුම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ past tense එක, present tense එක, future tense එකෙන් වචන දීලා අපි අඳුර ගන්න ඕනේ ඒක මොන කාලෙටද අයිති වෙන්නේ කියලා. ඒ කාලෙට අයිති වෙන එක අඳුනගෙන අපි දීලා තියෙන වරහන් ඇතුලේ දීලා තියෙන වචනය අදාළ විදිහට ලියන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ඔයාලට මේ වචනවල past tense එක, future tense එක, present tense එක මතක තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට අදාළ විදිහට ගලපලා ටෙස්ට් 10 එක ෆිල් කරන්න ඕන. ඊළඟට තියෙන ටෙස්ට් 11 එක. මේක නම් ටිකක් ලකුණු ගන්න අමාරු ටෙස්ට් එකක්. ඒ කියන්නේ මෙතනදී අපිට බාස්කට් එකක් ඇතුලේ වචන ටිකක් දීලා ඒ ටික හිස්තැන් වලින් ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි ගොඩාක් දෙනෙක්ට අමාරුයි කියන්නේ. ඉතින් මෙතනදී අපි පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරොත් එතෙන්දිත් ලකුණක් ගන්න පුළුවන්. ඉතින් ඒ ටික මම පාවිච්චි කරපු ටික මම දන්න ටික ඔයාලට මෙතනින් දාන්නම්. ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් කරලා ඒ ටික ලියා ගන්න. ඉතින් ඒ ටික මතක තියාගත්තොත් ඔයාලට මේ ටෙස්ට් එකේදී ලේසියෙන් ලකුණක් ගන්න පුළුවන්. ඉතින් මේ දීලා තියෙන ටික ඔයාලා ලියාගෙන මේ ටික එක්සෑම් එකේදී ෆලෝ කරන්න. එතකොට අර ටෙස්ට් එකට අනිවාර්යයෙන්ම ලකුණක් ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් 12 වල මෙතන දීලා තියෙන if clauses සම්බන්ධව. ඉතින් මෙතන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ reported speech එන්න පුළුවන්. active voice, passive voice එන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙතනදී මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම බලා ගන්න. ඒ කියන්නේ if clauses, active passive voice, reported speech. ඉතින් මම නම් එතනදී කරේ ටික මතක තියාගන්න ෂෝට් නෝට් විදිහට හැදුවා. ඒකල පාට හයිලයිට් වලින් අර වැදගත් කරුණු හයිලයිට් කරගෙන බිත්තිය ගහගෙන හිටියා. එතකොට ඒක මතක හිටිනවා. ඉතින් මම මේ හදපු ටික ඔයාලට මෙතනින් දාන්නම්. ඔයාලත් මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඒ ටික ඕනේ නම් ලියා ගන්න. ඊට පස්සේ ටෙස්ට් 13 එකේ එන්නෙත් මේ වගේම බාස්කට් එකක් ඇතුලේ වචන ටිකක් දීලා ඒකට අදාළ එක ඉස්සරහින් ලියන්න. ඉතින් මේකත් ගොඩාක්ම ලේසි. අපිට කියවලා තේරුම් අරගෙන මේක ෆිල් කරන්න පුළුවන්. ටෙස්ට් 14 එකට එන්නේ අනිවාර්යයෙන්ම ලෙටර් එකක් හෝ මෙන්න මේ වගේ බ්‍රාග්‍රාෆ් එකක් එහෙම නැත්නම් ෆයි chart එකක් වගේ දෙයක්. ඉතින් මෙතනදී ඔයාලට මේ දෙකෙන් කැමති එකක් තෝරන් ලියන්න පුළුවන්. ලෙටර් එකක් ලියන්න පුළුවන් කෙනෙක්ට ලෙටර් එකක් ලියන්න පුළුවන්. ඒ වගේම බ්‍රාග්‍රාෆ් එක ලේසියට බාග්‍රාෆ් එක ලියන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මම නම් ලිව්වේ බ්‍රාග්‍රාෆ් එක ලියද්දී අපි මතක තියාගන්න ඕන අර ඇඩ් කරන්න පුළුවන් ස්පෙෂල් පොයින්ට් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ඇඩ් කරන්න ඔයාලත් එතෙන්දී අපිට ලකුණු වැඩියෙන් හම්බෙන්න පුළුවන්. ඉතින් ඔයා ලෙටර් එක ලියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලෙටර් එක ලියන ස්ට්‍රක්චර් එකට ලියන්න ඕන. ඒකේ දීලා තියෙන කරුණු ටික ෆලෝ කරන්න ඕන. ඒ විදිහට ලිව්වොත් ඔයාලට මෙතනදී ලකුණක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී රයිටින් ස්කිල් එක තමයි බලන්නේ. ග්‍රැමර් නිවැරදි වෙන්න ඕන. ඉතින් ඒ ටික හදාගත්තත් ඔයාලට මේ ටෙස්ට් එකේදී වැඩිපුර ලකුණක් ස්කෝර් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ලියපු බාර් chart එකක්. ඉතින් ඔයාලා මෙතන තියෙන මේ highlight කරලා තියෙන ටික වීඩියෝ එක stop කරලා ලියා ගන්න. ඉතින් ඒක ඕනම බාර් chart එකට file graph එකකට අපිට දාන්න පුළුවන් අදාළ ස්ථානයට ගලපලා. ඉතින් මේ ටික දැම්මොත් ඔයාලට වැඩි ලකුණක් ගන්න පුළුවන්. ඉතින් ටෙස්ට් 15 එකේදී තරමක් දිග පැරග්‍රාෆ් එකක් දෙනවා. මේක ටිකක් දිගයි. මේක කියවලා මේකේ තියෙන දේ අවබෝධ කරගෙන දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරලා
කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් තියෙන ඉංග්‍රීසි බ්ලෙන්ඩ් එකක්. ඒ කියන්නේ මෙතන past tense පිළිබඳ, tenses පිළිබඳ, reported speech, සමාන පද, විරුද්ධ පද අන්න ඒ වගේ දේවල් ටික ගැන දැනුමක් මෙතෙන්දිත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඩික්ටේෂන් පිළිබඳ දැනුමත් අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ ටෙක්ස් 16. ඒ කියන්නේ ඉංග්‍රීසි පේපර් එකේ ලාස්ට් එක. ඉතින් මෙතනදී ඔයාලට වැඩි කාලයක් යොදාගෙන ලියන්න තියෙන මේක. මේකෙදී ඔයාලට වචන 200ක් ලියන්න තියෙනවා, ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින් මේකෙදී ඔයාලට එසේ එකක්, ස්පීච් එකක්, ස්ටෝරි රයිටින් එකක් හෝ ඩයලොග් එකක් දීලා ඒ හතරෙන් කැමති එකක් තමයි තෝරගෙන ලියන්න තියෙන්නේ. ඔයාලා එසේ එක ලියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එසේ එක ලියද්දී එයාලා දීලා තියෙන කරුණු වලට අදාළව ලියන්න ඕන. ඒ වගේම ග්‍රෑමර් ටික නිවැරදි වෙන්න ඕන, වචන නිවැරදි වෙන්න ඕන, ඡේද වෙන් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි අත්තකුරුවර අර පිරිසිදු භාවය ඒ වගේ දේවල් ටික බලනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ ටික නිවැරදිව තිබුණොත් ඔයාලට එසේ කරත් ලකුණක් ගන්න පුළුවන්. ඔයාලා ස්පීච් එක ලියනවා නම් ඒක කතා කරන භාෂාවෙන් ලියන්න. ඒක මුලට ලස්සනට අර වාක්‍යයක් දාලා අපි ස්පීච් එකක් කරද්දි දාන්නේ ඉන්නේ විදිහට දාලා ලියන්න පුළුවන්. එතකොට ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ ආරම්භය ලස්සනට තියෙන්න ඕන. ඒ වගේම තමයි අවසානයේ ලස්සන තියෙන්න ඕන. එසේ ඒක වගේම ඡේද වෙන් කරන්න ඕන. පැහැදිලි වෙන්න ඕන. ග්‍රැමර් ටික නිවැරදි වෙන්න ඕන. එහෙම වුණොත් ඔයාලට ස්පීච් එකකට ලකුණක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ස්පීච් එක පටන් ගද්දි දාන්න පුළුවන් වාක්‍යයක්. ඉතින් ඔයාලා මේක ස්ටොප් කරගෙන මේකත් ලියා ගන්න. ඒකල ඔයාලා ස්පීච් එක ලියන කෙනෙක් නම් මේ ටික දාලා අදාළ විදිහට දීලා තියෙන මාතෘකාවට විදිහට ඒක වෙනස් කරගෙන ලියන්න. මේ තියෙන මම ලියපු තවත් එසේස් ටිකක්. ඔයාලා මේ ටික නතර කරගෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඉංග්‍රීසි වලට වැඩ කරේ. ඔය ටික තමයි මම ෆලෝ කරේ. ඉතින් ඔය ස්ට්‍රක්චර් එකට තමයි ඉංග්‍රීසි පේපර් එක හැදෙන්නේ. ඔයාලත් මම කරපු වැඩ ටික කරන්න. ඒ කියන්නේ මම දීලා තිබ්බ ටික ඔයාලා ලියා ගන්න. ඒ ටික වැදගත් වෙයි. ෂෝට් නෝට්ස් හැදුවා. ඒ කියන්නේ ඔය ටෙන්සස් වල එහෙම ෂෝට් නෝට් ටික හැදුවා. ඒ වගේම ඔය තියෙන ඩික්ටේෂන් පාඩම් කරපු පොත මම ඔන්න ඔය විදිහට ඩික්ටේෂන් පාඩම් කරා. ඒ කියන්නේ අමාරු වචන ටික පොතක ලියාගෙන පාඩම් කරා. ඒ ටික මට ගොඩාක් වැදගත් වුණා. දන්නේ නැති වචන වල තේරුම් හොයාගන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නේ නැති වචනයක් තියෙනවා නම් ඔයාලට Google එකෙන් හොයාගන්න පුළුවන්. දැන් ට්‍රාන්ස්ලේට් ඇප් තියෙනවා. ඒ වගේම ඩික්ෂනරියක් තියෙනවා. ඉතින් දන්නේ නැති වචන ටික එකෙන් හොයාගන්න. ඊට පස්සේ මම කියන්නම් මම කොහොමද ග්‍රැමර් ටික හදාගත්තේ කියලා. මම 10 වසරේදී සතියට දවස් 2ක් 3ක් විතර මෙන්න මේ වගේ YouTube එකේ තියෙන shorts English වීඩියෝ බැලුවා. ඒකලා ඒ වීඩියෝස් වල තියෙන අර වචන තේරුම් අරගෙන දන්නේ නැති ඒ වගේ වචන ටික හොයලා තමයි මම ග්‍රැමර් ටික හදාගත්තේ. ඉතින් ඒ වීඩියෝ ටික නම් ඇත්තටම ගොඩක් වැදගත් වුණා. ඊට පස්සේ මම ගියපු ඉංග්‍රීසි ක්ලාස් එක මොකක්ද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. මම ගියේ wow ඉංග්‍රීසි ස්ටේජ් එකේ ඉංග්‍රීසි ක්ලාස් එකට. ඉතින් මට මෙයාම හම්බුනේ 11 මුල වගේ. ඉතින් එතකම් මට ඉංග්‍රීසි වලට ඒකක් තිබුණේ නැහැ. මම මේ මට්ටමේ හිටියේ. කියන්නේ 72යි 73යි. ඊට පස්සේ මම මැඩම්ගේ ක්ලාස් ගියාට පස්සේ මට එකපාරටම ඉංග්‍රීසි වලට 88ක් ආවා. එදායින් පස්සේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ එකපාරක 88ක් තිබුණා. එකපාරක 92ක් තිබුණා. ඉතින් ටීචර්ගේ ක්ලාස් එක ඇත්තටම මට වැදගත් වුණා. ඒ කියන්නේ එයා කියලා දෙන දේවල් හිටන් හරි ස්මාර්ට් විදිහට තමයි කියලා දුන්නේ. ඔන්ලයින් කියලා කිසි වෙනසක් කරේ නැහැ. ඉතින් 10 වසරේ ඉන්න කෙනෙක් නම් ඉංග්‍රීසි ක්ලාස් එකක් නැත්නම් ඉංග්‍රීසි ක්ලාස් එකක් හොය හිටියනම් අපේ wow ඉංග්‍රීසි ටීචර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් අන්තිමේට ඔයාලට කියන්න තියෙන්නේ පාස් පේපර්ස් කරන්න කියලා. මම නම් මාස්ටර් ගයිඩ් පොත් දෙකම ගත්තා 10 වසරයි 11 වසරයි. ඒ වගේම පාස් පේපර්ස් පොත අරගෙන අවුරුදු 9ක කියන්නේ 2017 ඉඳලා 17 ඉඳලා පාස් පේපර්ස් ටික කරා. ඔයාලත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි එක්සෑම් එකට කලින් පාස් පේපර්ස් ටික කරන්න. ඔයාලා මේ වෙනකලුත් ඉංග්‍රීසි වල මුකුත්ම දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික කරන්න. මට 100% ෂුවර්. ඔයාලා පාස් පේපර්ස් ටික කරොත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වල එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාස් පේපර්ස් වල තියෙන දේවල්ම තමයි අපිට කරකලා අහන්නේ. විශේෂයෙන් ඉංග්‍රීසි වල ස්ට්‍රක්චර් එක වගේ බොහෝ දුරට ස්ට්‍රක්චර් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පාස් පේපර්ස් ටික කරන්න ළමයි නේ. ඒ විදිහට තමයි මම ඉංග්‍රීසි වලට වැඩ කරේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මම ඉංග්‍රීසි වලට වැඩ කරේ කොහොමද කියලා දැනගන්න ඇති කියලා. ඉතින් මගෙන් ඔයාලට මොකක් හරි වැරද්දක් වුණා නම් ඒකට සමාව වෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බවෙමු. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලලා ඔයාලා මොනවා හරි දැනගත්තා නම් කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.